අපි අද වීඩියෝවෙන් බලමු 5S සංකල්පයේ භාවිතයේහි වාසි සහ ගැටලු සහගත තැන් පිළිබඳව. අපි වාසි ගැන සැලකුවොත් අංක 1 කාර්යක්ෂමතාව වැඩිවීම. මෙවලම් සහ ද්‍රව්‍ය සංවිධානය කිරීම සහ ලේබල් කිරීම මගින් සේවකයන් තමන්ට අවශ්‍ය දේවල් සොයා ගැනීමට ගතවන කාලය අඩු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කාර්යක්ෂමව සකසන ලද වැඩ පරිසරයක් සුමට කාර්ය ප්‍රවාහයන්ට සහ ක්‍රියාවලින්ගේ ප්‍රමාදයන් අවම කිරීමට හේතු වෙනවා. අංක 2 ආරක්ෂාව වැඩි දියුණු වීම. දිනපතා පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම අනතුරු සහ තුවාල ඇතිවීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම අනවශ්‍ය අයිතම ඉවත් කිරීම තුළින් අදාළ ද්‍රව්‍ය අදාළ ස්ථානවල පැවතීම තහවුරු කරගන්න වගේම අනතුරු අවම කරගන්නත් හේතුවක් වෙනවා. ඵලදායිතාව ඉහළ යාම. වැඩ පරිසරය සංවිධානාත්මක වීම තුළින් සේවකයන්ට පුළුවන්කමක් ලැබෙනවා අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව තම කාර්යයන් කෙරෙහි ඍජු අවධානයක් යොමු කරන්න. ප්‍රමිතිගත පිළිවෙත් ඇති කිරීම තුළින් ආයතනය පුරා අඛණ්ඩ ක්‍රියාපටිපාටි තුළින් දෝෂ අවම කරගනිමින් ප්‍රතිදාන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට පුළුවන්. අංක 4 තත්ත්ව පාලනය. පිරිසිදු සහ හොඳින් සංවිධානය වූ පරිසරයක් මගින් අඩුපාඩු හඳුනා ගැනීමට සහ ඒවාට විසඳුම් සෙවීම පහසු කරනවා. ස්ථාපනය කරනු ලැබූ ප්‍රමිතීන් ස්ථාවර නිෂ්පාදනයන් සහ සේවා තත්ත්ව සහතික කරනවා. අංක 5 නාස්තීන් අවම වීම. අවශ්‍යම අයිතම පමණක් තබා ගැනීමෙන් තොග ගබඩා කිරීමට වැයවන පිරිවැය සහ අවකාශ භාවිතය ප්‍රශස්තව භාවිත කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පවතින සම්පත් නිසි පරිදි සංවිධානය කිරීම තුළින් ඒවා කාර්යක්ෂම මෙන්ම නාස්තීන් අවම කරගනිමින් භාවිත කරන්න පුළුවන්. සේවක සහභාගීත්වය සහ චිත්ත ධෛර්යය වැඩිවීම. තමන්ගේ වැඩ පරිසරය පිළිබඳව වැඩිම හැඟීමක් තියෙන්නේ ඒ ස්ථානවල වැඩ කරන සේවකයන්ට. එය ආයතනික දැක්ම සමග පෙළගැස්වීම තුළින් ඒ සේවක මහත්වරුන්ගේ රැකියා තෘප්තිමත් බව ඉහළ යනවා. පිරිසිදු හා සංවිධානාත්මක වැඩබිමක් වඩාත් ප්‍රසන්න සහ අභිප්‍රේරණය වීමක් එහි සේවය කරන්නන්ට ලබා දෙනවා. ඉතින් ඒක පවත්වාගෙන යාම සඳහා ඔවුන් සමග යම් යම් කොන්දේසි වලට එකඟ වෙන්නත් අපහට සිද්ධ වෙනවා. අංක 7 අවකාශ භාවිතය. ප්‍රශස්ත පිරිසැලසුම් තුළින් සංවිධිත අවකාශයන් පවතින ප්‍රදේශ වඩාත් කාර්යක්ෂමව භාවිත කරන්න පුළුවන් වෙනවා. වෙනත් භාවිතයන් සඳහා නිදහස් අවකාශයන් ලැබීමත් සිද්ධ වෙනවා. ඒ වගේම නම්‍යශීලී වැඩබිම් තුළින් ඒ සංවිධිත ප්‍රදේශ අවශ්‍ය ආකාරයට නැවත පහසුවෙන් සකස් කිරීමට වැඩි නම්‍යශීලී බවකුත් එකතු වෙනවා. අංක 8 අඛණ්ඩ වැඩි දියුණු කිරීම සඳහා පදනම. 5S තමයි කයිසන් TPM වගේ සංකල්පයන්ගේ මූලික පදනම වෙන්නේ. ඔයාලට මතක නම් TPM වල 8 pillars දරාගෙන ඉන්න පදනම වෙන්නේ 5Sම තමයි. දීර්ඝකාලීන තිරසරභාවය තුළින් ඉහළ ප්‍රමිතීන් ස්ථාපනය කිරීම සහ පවත්වාගෙන යාම ආයතනික සංස්කෘතියේ කොටසක් බවට පත්වෙනවා. ඒ තුළින් අඛණ්ඩ වැඩි දියුණු කිරීම සහතික කරන්න පුළුවන්. අංක 9 පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු වීම. උසස් තත්ත්ව පාලනය තුළින් පාරිභෝගිකයන් වෙත වඩාත් හොඳ නිෂ්පාදන සහ සේවාවන් සැපයීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට අපට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම වැඩි දියුණු වන කාර්යක්ෂම ක්‍රියාවලින් නිසා කාලෝචිත බෙදා හැරීම සහ වඩාත් හොඳ පාරිභෝගික සේවාවක් සැපයීමට පුළුවන්කම ලැබෙනවා. අංක 10 තරඟකාරීත්ව වාසිය. 5S ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් වියදම් සහ නාස්තීන් අවම කරගන්න සහ අනෙකුත් ආයතන සමග පවතින තරඟකාරීත්වය තුළින් වැඩි වාසි සහගත තත්ත්වයක් ලබා ගන්න පුළුවන්. දිගින් දිගටම ප්‍රමිතීන් ගුණාත්මක භාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් කැපවීම වෙළඳපළ සහ පාරිභෝගිකයන් තුළ සමාගමේ කීර්තිය ඉහළ නැංවීමට පුළුවන්කමක් ලැබෙනවා. 5S ක්‍රමවේදයේ බොහෝ වාසි වගේම ආයතනවලට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන් අවාසි සහ අභියෝගයන්ද තියෙනවා. ඒවා කිහිපයක් සලකලා බලමු. අංක 1 කාලය සහ සම්පත් ආයෝජනය. මූලික පුහුණුව සහ ක්‍රියාත්මක කිරීම සඳහා සැලකිය යුතු කාලයක් වගේම
සම්පත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ දේවල් කුඩා ව්‍යාපාර සඳහා දරන්න බැරි මට්ටමේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම 5S ක්‍රියාත්මක කිරීමට යාමේදී සේවකයන් ඔවුන්ගේ වැඩබිම් නැවත සකස් කර ප්‍රතිසංවිධානය කරනකොට සාමාන්‍ය මෙහෙයුම් తాවකාලිකව ඇන හිටින්න පුළුවන්. අංක 2. වෙනස් වීමට දක්වන ප්‍රතිරෝධය. සේවකයන් ඔවුන්ගේ හුරු පුරුදු සේවා පරිසරයට සහ භාවිතයන්ට අනුගත වෙලා තමයි ඉන්නේ. ඉතින් ඔවුන් නැති කරන්න යන වෙනස්කම් වලට විරුද්ධ වෙන්න පුළුවන් වගේම එයට බලපෑම් කිරීම ඔවුන්ගේ චිත්ත ධෛර්යය අඩු කිරීමට හේතුවක් වෙනවා. කළමනාකාරීත්වයේ තිරසාර කැපවීම 5S ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී ඊටාම වැදගත් වෙනවා වගේම අඛණ්ඩ සහයෝගයක් සහ අන්‍යෝන්‍ය සහයෝගයක් නොමැතිකම සේවක මුලපිරීම් අඩපණ කරන්න හේතු වෙනවා. ඒ වගේම ඔවුන්ට බලපෑම් කිරීමට යාම ඇතැම් විට තවත් බොහෝ ගැටලු වලට හේතු වෙන්න පුළුවන්. අංක 3. නඩත්තු අභියෝග. 5S මගින් සකසා ඇති ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහයක් සහ සුපරීක්ෂාකාරීත්වයක් අවශ්‍ය වෙනවා. එය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් කාලයත් සමග එම ඇති කරන ලද ප්‍රමිතීන් වියකී යන්න පුළුවන්. ඉතින් මේ අනුකූලතාව සහතික කිරීම සඳහා අඛණ්ඩ විගණනයන් අවශ්‍ය වෙනවා. හැබැයි එතකොටත් ඇතැම් විට සම්පත් නාස්තියක් සිද්ධ වෙන්න පුළුවන්. අංක 4. වැරදි ලෙස යෙදීමේ හානිය. නවෝත්පාදනය සහ පාරිභෝගික සේවය වැනි මෙහෙයුම්වල අනෙකුත් වැදගත් අංගවලට වැඩි අවධානයක් නොදී ඒවාට වෙන් කළ සම්පතුත් භාවිත කරමින් පිරිසිදුකම සහ සංවිධානය කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු කිරීම තුළින් අනෙකුත් මෙහෙයුම් අඩපණ වීමෙන් සිදුවන හානිය මෙයට අයත් වෙනවා. නිසි අවබෝධයක් සහ ඒකාග්‍රතාවයකින් තොරව 5S සැබෑ වැඩි දියුණු කිරීම වලට තුඩු නොදෙන ආකාරයෙන් මතු පිට පෙනුමට පමණක් හේතු වන ආකාරයට 5S ක්‍රියාත්මක කිරීම තුළින් එහි සැබෑ අරමුණු වලට ළඟා වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අංක 5. සංස්කෘතික බාධක. 5S හි සාර්ථකත්වයේ බොහෝ දුරට සංවිධානයේ සංස්කෘතිය මත රඳා පවතිනවා. කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම අවධාරණය නොකරන පරිසරයක 5S මුල් බැස ගැනීමට විරුද්ධව බොහෝ බාධක සහ ප්‍රතිරෝධකතාවයන් පැන නගින්න පුළුවන්. සේවකයන් පුරුදු වෙලා ඉන්න විවිධ ආයතනික සංස්කෘතික සන්දර්භයන් සඳහා 5S හි මූලධර්ම අනුවර්තනය කිරීම අභියෝගාත්මක වෙන්න පුළුවන්. අංක 6. අධි ප්‍රමිතිකරණයේ අවදානම. ප්‍රමිතීන් දැඩි ලෙස පිළිපැදීම තුළින් සේවකයන්ට නව්‍යකරණය කිරීමට හෝ නම්‍යශීලීව නව තත්ත්වයන්ට අනුවර්තනය වීමට ඇති හැකියාව සීමා කරනවා. සේවකයන්ට ශුද්‍ර කළමනාකරණයක් එහෙමත් නැත්නම් ඔවුන් අතහැර ඇති ආකාරයක් හෝ අධික ලෙස දැඩි පාලනයක් දැනෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ අතෘප්තියට වගේම තවත් බොහෝ ගැටලු වලට හේතු වෙනවා. අංක 7. කෙටි කාලීන අවධානය. සමහර ආයතන දිගු කාලීන වැඩි දියුණු කිරීම වලට වඩා කෙටි කාලීන ප්‍රතිලාභ වලට තුඩු දෙන අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ ගැඹුරු මූලධර්ම ඇතුළත් නොකර 5S වෙතින් ඉක්මන් දෘශ්‍ය ප්‍රතිලාභ කෙරෙහි අවධානයක් යොමු කරනවා. නමුත් ඒ තුලින් සිද්ධ වෙන්නේ දීර්ඝකාලීනව බලපාන ශක්තිමත් සැකිල්ලක් ආයතනය තුල ඇතිවීම වැළකී යාම. අංක 8. ව්‍යාපාරික ඉලක්ක සමග නොගැලපීම. 5S පුළුල් ව්‍යාපාරික ඉලක්ක සමග නොගැලපේ නම් එය සංවිධානයේ සාර්ථකත්වයට අර්ථවත් ලෙස දායක නොවෙන්න පුළුවන්. අංක 9. ලේඛනගත කිරීම සහ නිලධාරී වාදය. 5S ප්‍රමිතීන් පවත්වා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සහ වාර්තා තබා ගැනීම අනවශ්‍ය බරක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දවසේ වැඩ කාලෙන් සැලකිය යුතු කාලයක් ලිපි ලේඛන කටයුතු වලට වැය කිරීමට සිදුවීම තුළින් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රධාන කාර්යයන් මගහැරී යන්න පුළුවන්. ප්‍රමිතිකරණ ක්‍රියාවලිය නිසා අනෙකුත් මෙහෙයුම් මන්දගාමී කරන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් තමයි මෙමගින් හඳුන්වා දෙන්නේ. අංක 10. මිනුම් දුෂ්කරතා. 5S ඍජු ප්‍රතිලාභ මැනීම අභියෝගාත්මක වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලියේ පාර්ශවකරුවන්ට එහෙම නැත්නම් ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්න ඇතැම් විට අපහසු වෙනවා.
5S මුලපිරීම සඳහා සිදු කරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිලාභ ක්ෂණිකව නොපෙනෙනවා වගේම සේවකයන්ගේ වැඩ ප්‍රතිදානය පිළිබඳව ගැටලු පැන නගින්න පුළුවන්. ඒකට තමයි ROI අවනිශ්චිතතාව කියලා කියන්නේ. අවසාන වශයෙන් 5S සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙනවා වගේම මේ විභව අවාසි සාර්ථක සහ තිරසාර ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ප්‍රවේශමෙන් සැලසුම් කිරීම, කැපවීම සහ අකණ්ඩ කළමනාකරණ මැදිහත් වීම වල අවශ්‍යතාවය ඉස්මතු වෙනවා.